අපි හැමෝටම ජීවිතේ නොයෙකුත් ප්‍රශ්න ඇති වෙනවා. ඒ ප්‍රශ්න සමහර වෙලාවට අපිට හිතෙනවා අපිට විතරයි මේව ලැබෙන්නේ කියලා. නැහැ. මේ ලෝකේ සාර්ථක වෙච්ච, අතිසාර්ථක වෙච්ච හැම පුද්ගලයෙකුටම ජීවිතේ විවිධාකාර ප්‍රශ්න ඇති වෙලා තියෙනවා. ඔබ ගත්තොත් තාමත්ම ධනවත් ව්‍යාපාරිකයෙක් වෙන්න පුළුවන්. සාර්ථකම ව්‍යාපාරිකයෙක් වෙන්න පුළුවන්. ඒ වගේම අධ්‍යාපනයන්තින් ඉහළටම ගිය පුද්ගලයෙක් වෙන්න පුළුවන්. මලල ක්‍රීඩකයෙක් වෙන්න පුළුවන්. ක්‍රීඩකයෙක් වෙන්න පුළුවන්. වෙනත් ආකාරයේ පුද්ගලයෙක් වෙන්න පුළුවන්. ඔබ ඕනෑම සාර්ථක පුද්ගලයෙක් දිහා බැලුවොත් එයාගේ එක කාල පරිච්ඡේදයක් තියෙනවා. අතිශයින්ම දුෂ්කර කාල පරිච්ඡේදයක්. හැබැයි එයා මේ කාල පරිච්ඡේදයෙන් පාඩම් ඉගෙනගෙන ඒවට වැටෙන්නේ නැතුව ජීවිතය සාර්ථක කරගත්ත පුද්ගලයෙක්. එහෙම අය ලෝකේ අනිත් කට්ටියට වඩා බැබලෙනවා. එහෙම අය ලෝකේ අනිත් කට්ටියට වඩා ඉහළට ගමන් කරනවා. මොකද ඒ කට්ටියට දරා ගැනීමේ ශක්තිය තියෙන නිසා. ඔබ දැකලා තියෙනවා දියමන්තේ. දියමන්තේ කියන්නේ කාබන් අධික ලෙස පීඩනයට පත් වෙලා හැදෙන ද්‍රව්‍යයක්. ශක්තිමත්ම ද්‍රව්‍යයක්. ඒ වගේම මිලින් ඉතාමත්ම වටිනාම ද්‍රව්‍යයක්. කොහොමද දියමන්තය හැදෙන්නේ? අවුරුදු මිලියන ගාණක් තිස්සේ පොළවේ යට අධික ලෙස පීඩනයට පත් වෙලා තමයි දියමන්තය හැදෙන්නේ. ඔබ මේ වෙලාවේ ලොකු පීඩනයක ඉන්නවනම්, ලොකු මානසික ආතතියක ඉන්නවනම්, හුඟක් ප්‍රශ්න වලින් හෙම්බත් වෙලා ඉන්නවනම් ඔබට දියමන්තියක් වීමේ හැකියාව තියෙනවා. ඔබ මේ ප්‍රශ්න වලින් පාඩම් ඉගෙන ගන්නවා නම්, ඒව ජීවිතයට ලැබුණු ආශිර්වාදයක් විදිහට ඔබ සලකනවා නම් අනිවාර්යෙන්ම ඔබට දියමන්තියක් වෙන්න පුළුවන්. හොඳට මේ ගැන හිතලා බලන්න.